හරි මම මේ පේන ලින්ක් එකෙන් ගිහලා ඇප් එකයි මේ ෆයිල් එක දෙක ඩවුන්ලෝඩ් කරගන්න හැ. ඊට පස්සේ දැන් අපි වීඩියෝට ඔව් එන්ට බලලා මම ඔයගොල්ලෝ කියන කරුණා Free Fire Max එක තියෙනවා Max එක ඩිලීට් කරගෙන ඉල්ල අරන් වල තියෙනවා normal එක උලක් නෑ Max එක ඩිලීට් කරගෙන ඉල්ල හරිද මේ proxy එක අතනවා Free Fire Max එක තියෙද්දි proxy එක දාගන්න බෑ ඒකින්ද තමයි ඩිලීට් කරගන්න කිව්වේ ඒ නම්බර එක දැන් ඩිලීට් කරගෙන ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නා Safada, me sentando na piroca, sua piranha safada. Vem, vem, fuder, 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 vem. proxy එක හදන්න නැති උන්ට proxy එකේ ගැම්ම තමයි මම ඔය පෙන්නුවේ ඔබ දැක්කම ගැම්ම කොහොමද ලිස්ට් වලට ඉස්සරහා අර ඉතින් මම බොරු බයිලා ඕනේ අපි ගෙනින් මේ අන්දම් ප්‍රොක්සි එක හදන්න. ඉතින් කලින් අපි දැන් ඉස්සර ඩයිචු ඇප් එක දැන් Play Store එකේ අරගෙන තියාගෙන ඉන්න ඕනේ මම ගන්න දුන්න ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් ඊට පස්සේ ඒක ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරලා ඉවර වෙලා ඉස්සරම මේ ඩවුන්ලෝඩ් ලිස්ට් එක ගිහිල්ලා අර මම කිව්ව ඩවුන්ලෝඩ් කරන්න ෆයිල් එක මේ ඩවුන්ලෝඩ් ලිස්ට් එක ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක හොයාගන්න ඕනේ. හොයාගෙන ඉවරලා ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. දැන් මම වෙන ටික් මාක් එකේ ඒක ටික් එක දාලා අනිත් ඒවා රීපේස් දෙන්න ඕනේ. ඔන්න දැන් එක්ස්ට්‍රැක්ට් කරන ගමන් තියෙන්නේ ෆයිල් එක හරිද? අපි දැන් එක්ස්ට්‍රැක්ට් කරපු ෆයිල් එක තියෙනවා මේ ෆයිල් එකෙන් APK ෆයිල් එකක් දැන් එළියට හරිද? අන්න APK ෆයිල් එක එකපාරක් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕන හරිද? හරි බං එහෙනම් බෙටා සේව් ඇප් එක ඕපන් කරගෙන ඉන්න හරිද උතනින් කොහොම අපි අර හැමදාම ගේම් එකට යනවා වගේ තමයි ලොග් වෙන්න තියෙන්නේ හරිද මේ කිසි අවුලක් නැහැ විදියම මම ලොග් වෙන්න තියෙන්නේ හරි දැන් අපි ගේම් එක ඕපන් කරලා පස්සේ මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න එනවා දැන් මේකෙන් ඉන්න අපි ලිම්බ දැන් හෝම් එකට යන්න ඕනේ හරිද මෙතෙන් බෑක් කරලා දැන් කොහොම ඕම් වෙන්නේ ඇප් එකෙන් බෑක් කරලා මේ හරි බං එහෙනම් ඉස්සරහට ඇප් එක ඕපන් කරලා ඒක අපි ඩවුන්ලෝඩ් ලිස්ට් එකට ගිහිල්ලා ඒක අපි අර එක්ස්ට්‍රැක්ට් කරන ෆයිල් එකේ ඉතුරු ෆයිල් එකේ තියෙන අන්න ඒක හොයාගෙන ඒක දැන් කොපි කරගන්න ඕනේ හරිද ඒක කොපි කරලා නෑ නතර උඩ තියෙන ඩවුන්ලෝඩ් කියලා එකක් අන්න ඒක ඔබලා ඒකේ ඩිවයිස් ස්ටෝරේජ් කියන එකක් තියෙනවා ඒක ඔබලා Android කියන එකක් තියෙන එක ටච් කරලා ඊට පස්සේ OBB ෆයිල් කියලා එකක් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ ඒකට තියෙන Free Fire Max කියලා එකක් අන්න ඒක ඕපන් කරලා ඒකට පේස්ට් කරන්න ඕනේ අපි මේ කොපි කරගත්ත ෆයිල් එක ඉතින් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙනකම් බෝඩ් සින්දු කොට ඇහුවනේ දැන් බෑක් වෙන්න ඕනේ මෙතනින් අර එක්කලා අපි යන්න ඕනේ proxy server Free Fire app එක තියෙනවනේ අන්නේ app එක දැන් අපි ඕපන් කරගන්න ඕන හරිද ඕපන් කරගෙන ඉවරලා හරි වෙන්න මේ අප්ඩේට් එක පොඩ්ඩක් දෙන්න MB අඩු ගණන් වලගේ අප්ඩේට් එක ඒක දිහාට වෙලක් බලන් ඉන්න ඉතින් ලෝඩ් පොඩ්ඩක් මේක ලැග් ගේ මොකද proxy server ගානේ චුට්ට ලැග් වෙනවා හරිද දැන් මෙතනින් ගෙස්ට් account එකක් දාන්න ඕනේ හරිද proxy එක ගන්න ඕනේ ගෙස්ට් තියෙන්නේ කරලා ගෙස්ට් account එකක් හදාන්න හරිද ඊට කලින් උතන මේ permission දෙන්නේ permission එක දෙන්න හරිද the permission එක දෙන්නේ permission එක දෙන්න ඊට පස්සේ මේ ගෙස්ට් account තියෙන්නේ අන්නේ දැන් පොඩි ටච් එකක් දාන්න ඊට පස්සේ ටික වෙලාවක් ඇත්ති බලන් ඉන්නේ ස්ක්‍රීන්ෂොට් එක ගන්නම ID එක දැක්කම ස්ක්‍රීන්ෂොට් එක දාන්න ඕන අන්න එකගේ මෙතනින් බෑක් වෙන්න පන්දාති රික්වෙස්ට් එකේ අන්ලොක් බෙටා සේව් කියලා මේ ලින්ක් එක හරිද එයෙන් ගිහිල්ලා අන්න ඒක ලොග් වෙලා චුට්ටක් පරක් වේ හරිද මේ උඩ ලෝඩ් වෙන්න පරක් වෙන හරිය මේ හරිය ටික වෙලාවක් ඇතුළත මේක ලෝඩ් වෙලා මේ ඊට පස්සේ අපේ සර්වර් අන්ලොක් කරන දැන් ඒකෙන් ගණන් ගන්න එපා බොයිස් හරි එහෙනම් කොල්ලෝ මේ ඩෑෂ්බෝඩ් එකේ දෙවෙනි ඔප්ෂන් එක තියෙනවනේ අන්න ඒ දෙවෙනි ඔප්ෂන් එක ඔබලා මං කිව්වා ID ස්ක්‍රීන්ෂොට් එක ගන්න අන්න ඒක මෙතන පේස්ට් කරගන්නවා හරිද ස්ක්‍රීන්ෂොට් ටීම් බල හරි ටයිපින් කරගන්න ඕන උතන හරිද ඒක ඔබන්න හරිද අන්ලොක් ඊට පස්සේ ඇඩ් එකේ මේ ඇඩ් ලින්ක් දැක්කලා විලා මේ ඔන්න ඔය තප්පරයක් ඉන්න ඕනේ ඊට නෙක්ස්ට් ගේන්නේ අන්න ඒක ඔබන්න ඕනේ එකපාර හරිද සෙට් 25ක් අප්පුණා දැන් ආයේ ඔබලා ආයේ ඇඩ් එකෙන් බැක් කරලා විලා ආයේ ඔබන්න හරිද ඊට ක්ලෝස් කෙනෙක් ආවලා ආයේ ඇඩ් එකෙන් ඇවිල්ලා ආයේ කන්ටිනියු වෙන්න කන්ටිනියු කිව්වොත් පස්සේ ආයේ ඇඩ් එක වෙයි එහෙම ගලා කොහරි සර්වර් ගන්න
හරි බං එහෙනම් කොහොම හරි සර්වර් එක අන්ලොක් කරා. දැන් ඔකෙන් බෑක් වෙන්න ඕනේ හරිද? ඔතනින් බෑක් වෙලා ඊට පස්සේ දැන් යන්න ඕනේ ගේම් එකට හරිද? ආයෙ මුකුත් කරන්න නැතුව ගෙස්ට් එකෙන් ඕපන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඩවුන්ලෝඩ් කරලා මේ වගේ හදාන්න තියෙන ඕගොල්ලෝ. එනම් කොල්ලෝ මගේ වැඩේ මෙතනින් ඉවර කරනවා.